දේවදත්ත ඉන්නේ මෙන්න මේ විදිහට. ඒ තමයි යොදුන් 100ක් මේ උසයි අපාය ඇතුළ. පළල යොදුන් 100. යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර් 1000ක්. ඒ දේවදත්ත නිරිසතාගේ ඔලු කට්ට නිරේ උඩට ඇලිලා තියෙන්නේ. කකුල් දෙකේ කරවට දක්වා යකඩ පොළොවේ ඉරිලා තියෙන්නේ. අත් දෙක ඇඟිලි මේ ඇඟිලි ටික ඔක්කොම දෙපැත්තෙන් ඉරිලා තියෙන්නේ. ඊට පස්සේ යටින් උලක් ඇවිල්ලා ගුද මාර්ගයෙන් ගිහිල්ලා ඔළුවෙන් මතුවෙලා උඩට මේ හයි වෙලා තියෙන්නේ. එහා පැත්තේ බීත්තියෙන් උලක් ඇවිල්ලා පපුවට ඇවිල්ලා මේ පැත්තේ බිත්තිය වැදිලා හයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අත පැත්තෙන් උලක් ඇවිල්ලා මේ පැත්තෙන් මතුවෙලා අනිත් බිත්තියට හයි වෙලා තියෙන්නේ. හෙල්ලෙන්න බැරි විදියට